කාලෙකින් මේ ලූල් මස් කෑල්ලක් කන්නේ අපි මේක උයලා ගමු. එන විතර දිනනවා බඩේ. පොද්දන මචං ගොත ගොත ආගාදා හැලෙනවා පේනවනේ. සුපිරි බා. මචං මේ ඔය සුපිරිම භාණ්ඩයක් සෑහෙන සයිස් නේ. මට නම් හිතන්නේ කිලෝ එකක් විතර මෙතන තියෙනවා. කාලෙකින් මේ ලූල් මස් කෑල්ලක් කන්නේ අපි මේක උයලා ගමු. මම මේක ඇත්තටම මේ ගඟේ තමයි උයන්න හිතාගෙන හිටියේ. උනාට පොඩි වැස්සක් ආපු හින්දා මම අය ගඟෙන් එහෙම්ම ආවා. අපි ඉතින් මුව සුද්ධ කරගමු. මුලින්ම මම ගිහලා අලු ටිකක් අරන් යමු. ලූලාගේ මචං අර සෙවල තියෙන හින්දා කපා ගන්න සාමාන්‍යයෙන් අලු දාන සාමාන්‍යයෙන් නෙමෙයි අලු දානවා. මුල් කට්ටකට අලු පොඩ්ඩක් ගමු ලිපෙන්. වෙලාවට අංකලයාගේ ලිප තියෙනවා. අලු පොඩ්ඩක් ගමු පොඩ්ඩක් නම් මදි ටිකක් ගමු. තියෙන අලු. අපි යා. අදන ලූල් මස් කන්න යන්නේ. ලූල් මස් වලට අමතරව මම තව ගෙනාවා. මේ ගෙනාවා කියන්නේ ඇත්තටම ගෙන්න ගත්තා. හොඳ පාන් භාගේ 4ක්. මම ඒකත් පෙන්නන්නද? මචං අර පාන් ටික දියන්කෝ. මේ টොප් බඩු මචං. අද ඇත්තටම අපි 3 දෙනා ඉන්නේ. පාන් මැරිල්ලක් තමයි තියෙන්නේ. හොඳ ලූල් මාළු හොද්දක් හදලා ගොද ගොද ගාන සද්දෙත් එක්ක කාලා බලමු කොහොමද කියලා. මුලින්ම මම අලු පොඩ්ඩක් අරගෙන බම් මේකගේ හොඳට ගා ගන්න ඕනේ මේ. සුපිරි භාණ්ඩයක්. මේ ලිස්සන හින්දා තමයි ගාගන්නේ. කරන්න දෙයක් නෑ මචං. කාලෙකින් ලූල් මස් කෑල්ලක් කන්නේ මචං. ඇත්තටම මට දැන් අමුයෙන් වුණා කටට කියලා වුණලා තියෙන්නේ. ඒ තරම් මට මුව උයලා කනකන් ඉවසිල්ලක් නෑ. අන්න හම්බෙන්නේ නෑ බං මේ ඉන්නේ බදුල්ලනේ. හරි වැව් මාළු කෑල්ලක්. ඒක ඉතින් මේ ඉන්නේ හොඳ පැටියා වගේ. අත පොඩ්ඩක් හොදගමු. ඉස්සෙල්ලා මචං මුගේ හොඳට ගා ගන්න ඕනේ. වරල් ටික කපලා ගාගත්තා නම් හරි කියලා හිතෙනවා. අපි ඒ ටික කපලා ඉමු. අංකල්ගේ විහියන සුපිරි මේ. මං එහෙම තනියම එහෙම ලොකුවට උයාගෙන කාලා නෑ මචං. මට මැච් එකක් ගහ ගන්න මම ලූල් මාළු වෙලා නෑ. හදිස්සියකට ඉරට්ටකට දාගෙන ආව ඉරට්ට අයින් කරමු. මම උගේ දත් වලට කැපිලා ඉරට්ටත් මේව වෙලා. දැන් මේ ලේසි මේ අලු ගාව පින්ද නැත්තම් මූ ලිස්සනවා සෑහෙන්. ගෙදර ඉද්දි නම් මම මේ ඔක්කොම අතපයට ගාන්න වෙනවා. මොකද අම්මයි තාත්තා ඉන්නවනේ බා. දැන් ඉතින් කන්න ඕනම වෙලාවකට කැම්පස් කියලා එකට අපි ඇවිල්ලා ඉතින් උයාගෙන කනවා. අලු නම් උයලා තියෙනවා ලූල් මාළු උයලා නෑ. ඒ හින්දා YouTube එකේ පොඩ්ඩක් ගහලා බැලුවා කොහොමද උයන්නේ කියලා. ගා ගන්න තමයි තියෙන්නේ. මේවා නැති වෙන්න මට නමක් තමයි දුණා මේ. මොනවද බජ මේ නම කියන්නේ? කොරල් නේ. අපි නම් කියන්නේ මට නම් මතක නෑ අපේ පැත්තේ කියන නම. කාගේ හරි පුතෙක් කාගේ හරි තාත්තෙක් එක්ක තමයි ඉතින් අපි මේ කපන්නේ. එච්චර ධාර්මික වෙන්න ඕනේ නෑ. රසයිනේ මචං. ඔයගොල්ලෝ ආස මාළු වර්ගේ මොනවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මම නම් සාමාන්‍යයෙන් මචං කැටලෝ වලට කැමතියි. මුහුදු මාළු වලට වඩා ගොඩක් කැමතියි බම් මේ වැව් මාළු වලටම. කොහොමද බාන්නේ? ටැප් එකක් තියෙනවා අපි ටැප් එකට මූ අල්ලලා හොදගමු. මට ඇත්තන ලූල් වලට මං ටිකක් බයයි අර දිගයි සර්පය සීන් එකේ හින්දා. මේ මූ ස්නේක් හෙඩ් කියන්නේ මුගේ මූ අයිති වෙන පරම්පරාවනේ. අර දැදුරුවේ නයි ගගා මේ දවස්වල වෛරල් වෙන ස්නේක් හෙඩ් ගගා මූත් ඒ පරම්පරාවේ එකෙක් තමයි. ඒ ඉන්නේ සුදට සුදේ. යාළුවට කියලා මචං මම හට්ටියක් ගෙනා ගත්තා. අපි පොඩි කෑලි වලට කපාගමු මූව. මට මේක අනිත් පැත්ත දාලා කපන්න පුළුවන්. ඒ උනාට පිහිය මොට වෙයි කියලා තමයි මම මේ හිමීට කපන්නේ. ඉතින් කෑමක් තමයි තියෙනවා. මම මේ ටිකක් පොඩියට කැපෙන්නේ මචං. මම අර වැඩි එහෙම පළපුරුදුත් නැහැ උයලා. ඒ උනාට මේ එතකොට මේක අර මොනවද මේ පොඩියට කප්පුවාම හොඳට හොද්ද ඉදෙනවා බා. එන්න සයිස්. ඔන්න බඩේ ජරාව බිත්තරනේ. මේ බඩේ බිත්තර තියෙනවා. එන බිත්තර තියෙනවා බඩේ. තව පොඩ්ඩයි. අපේ අම්මලා තාත්තලා මේ බැලුවොත් බලයි යකෝ ගෙදර වලඳක්වත් අල්ලපු නැති එක මෙහෙ ඉලවල මාළු කපු වෙනවා කාට කන්න දෙන්නද කියලා. වයින්ඩ බම් මේ කාටවත් කන්න දෙන්න නෙමෙයි. මේ මං යාළුවොත් එක්ක උයාගෙන කන්නේ. ඉතින් කපලා අයින් කරගමු. ඔළුවත් උයා ගන්නවා සාමාන්‍යයෙන්. සාමාන්‍යනේ ඔළුවත් කනවා. ඉතින් අපි මේක පලාගමු. පුළුවන් විදිහට පලාගමු. සමහර පැතිවල නම් කරමල් පිටින් කනවා. අපි නම් කරමල් කන්නේ නැහැ. ඇතිලි අරගෙන ඇතිලියේ තියෙන මාළු ටික හොඳට හොදගමු. අද නම් පාන් කනවා වැස්සකුත් එන්න වගේ එළියේ හින්දා වැඩි උයන්නත් බෑ. මම ඒ හින්දා තමයි ආවේ ගඟෙනුත්. දැන් අපි ඉන්න ගම් පළාත් වල බං හොඳට වැව් තියෙනවා. දැන් බදුල්ලේ එහෙම ලොකුවට වැව් නැහැ. ඒකෝට මේ ඔයවල් ගඟවල් වලින් අල්ලගන්න ඒවා සමහර වෙලාවට මේ මාළු දුරින් ගේනවා. එහෙම සීනුත් තියෙනවනේ. ගොඩක් ඔය පොඩි කඩවල් වලයි ඔය සතොස් සමහර වෙලාවට තියෙන මාළු නිකන් අර ෆ්‍රෙෂ් නෙමෙයිනේ බං. හේතුව මේ සෑහෙන දුරකින් ඉඳන් සමහර වෙලාවට ගේන මාළු වෙන්න පුළුවන් මහියන්ගනේ පැත්තේ ඉඳන්. දැන් අපේ එහෙම නෙමෙයි ගෙවල් පිටිපස්සට බහපු ගමන් වැව තියෙනවා. හොඳ මාළු කුරි 10-15 දෙනෙක් හොයා ගන්න පුළුවන්. මේකට හොඳට ගම්මිරිස් ටික අපි දාගමු. හොඳට මේක අත ගා ගන්න ඕනේ. ගම්මිරිස් ටිකක් වැඩිපුර දාගමු සැරට හිටින්න. ගම්මිරිස් ටික දාගත්තා. ඊට පස්සේ තියෙන මචං ලුණු. සාමාන්‍යයෙන් මේවා හොඳට අත ගා ගත්තාම තමයි අර කෑම එක්ක
මේ ගොඩක් ලුණු එහෙම නම් දාන්නේ අර පිළින් ගඳ යන්න එහෙම ලුණු රහ එද්දිත් මචං අර මරු ලුණු ටිකකුත් දාගමු ලුණු නා වැඩි වුණාද මන්ද ඊට පස්සේ තියෙන මචං කහ එක දාගන්න කහ පොඩ්ඩකුත් දාගමු ඇති එනේද කහ මේක හොඳට දාගෙන මචං මේක හොඳට අපිට කලවම් කරගන්න තමයි තියෙන්නේ සාමාන්‍යයෙන් මේකට කියන්නේ අත ගා ගන්න කියන්නේ අත ගාගෙන ඉවරලා මචං අපි මේක තියා ගන්නවා පැය භාගයක් විතර වහලා. ඒ වගේ තමයි තියන්නේ. ඒ කියන්නේ මෙතකොට තමයි මේකේ තියෙන අර තුන පහ හොඳට මේකට ඒ කියන්නේ මොනවද උරන්නේ. හොඳට පදම් වෙන්නේ. ඒකට තමයි මේ වෙන්නේ. දැන් මේ අත ගාදී සමහරවල්ලාට මේවා කැඩෙන්න පුළුවන්. ඒයින් දෙක පරිස්සමින් කරගන්න. අරෝ මට මේක ඉදෙනකන් ඉවසිල්ලන්නේ නැහැ. දැන් සුපිරියක් වෙයි වගේ මට දැනෙනවා. මචං මේ මාළු කැල්ලිය මම දැනට දා ගන්නවා මෙන්න මේකට. මාළු කැල්ලිය මේකට දාගත්තා. අපි මේ සෝස් නේ මොනවද ඒකට කියන්නේ? තුන පාත ගාපු එකත් මේකටම ඔහොමම දාගමු. ඉතින් බං අපේ තුන පා හොඳට අත ගාපු අපේ මාළු එක අපි මේක පොඩ්ඩක් වහලා පැත්තකින් තියාගමු. මේ තාච්චිම තමයි මචං අර මේක උයා ගන්න වැඩ ටිකත් කරගන්න යන්නේ. ඒ හින්දා මම මේක හොදගෙන ගඟට යන්න කියලා ගත්ත ලෑස්ති කරගත්ත දර ටික තියෙනවා. ඒ ටිකත් ආපහු වරන් අපි යන් කුස්සියටම මේ වැඩ ටික බලමු. දීප හොඳට අවුල්ලා ගත්තා මචං මේ මං කුස්සියේ ලයිට් එක දාලා ඉන්න නැත්තම් පේන්නේ නැහැ. යෝ මල්ලි. මචං මාමට කියලා බොහොම අමාරුවෙන් ලිප අවුල්ලා ගත්තා. දැන් මේ සුදුරුණු ටික එහෙම මම කපා ගත්තෙත් නැහැ හැබැයි. මේ තල්ලා තමයි දාගන්න වෙන්නේ. ඔන් කරන්න එපා මාස්කින්. දීපන්. ඔය කුකු දෙක එක්ක කියලා මොනව කරන්නේ. මට සුදුරුණු ටික දලා ගන්න බැරි වුණා. මම සාමාන්‍යයෙන් මචං සුදුරුණු දානකොට පොතුත් එක්ක දානවා ගණන් ගන්න එපා. මම මේක හොටලයක වැඩ කරද්දි ඉගෙන ගත්තේ ටූරිස්ට් හොටෙල් එක. එයාලා මචං පොතුත් එක්ක දානවා. දැන් අපේ ගෙදර දාන්නේ නැහැ. අපේ අම්මලා අවුල් එහෙම දාන එක. ඒ කියන්නේ එයාලා කැමති නැහැ එහෙම දාන්න. ඒනකට මම පොඩ්ඩක් අර දාලා බලනවා මචං. එක පිටක් දාගමු බන්තා. ලූලා ලොකුයිනේ. තව දාපන් බා. ඇති. තෙල් ටික හොඳට රත් වෙලා තියෙන්නේ. හොඳට තෙල් ඕනේ බං. ලූල් මාළුනේ මොක කෑවත්. සදා ගන්න ඕනේ සුදු ලුණු ටික. ඊට පස්සේ මචං මට ලුණු ගෙඩිය කපා ගන්නත් ඇත්තටම අමතක වුණා. දැන් ලුණු ගෙඩිය කපා ගන්න ඕනේ. හැන්දකුත් නැහැ. ඉතින් අයියා මේක කපා ගන්න කොහෙන්ද? කොහේ මම අල්ල. වෙලාවට මාමා ලෑල්ලක් දුන්නා. සුදු ලුණු ටික කරවෙන්න කලින් මේක මේවා කරගන්න ඕනේ. මට මේ පොතු කොටක් ගියා. කලබල වෙන්න එපා. එමීට කපන්න. හදිසි වෙන්න ඕනේ මචං. මොනේ ලුණු තියෙනවා. ඒ හින්දා බය වෙන්න දෙයක් නැහැ. මේ ලුණු ඇතේනේ. ලුණු ටික හරියට කපා ගන්නම්. මේ ලුණු ටිකත් මම අතින්වත් පොඩි කරගමු. මොකද මේක කර වෙලා මරු මේ පිහි දියන්කෝ අර හැන්දක් නැහැ. මාමට කියලා හැන්දක් එතක ඉල්ලගෙන යන මේකේ. ඕක පිහි දීලා බලය. මේක හොඳට ලුණු ටිකක් කලවම් කරගෙන ලුණු කෑල්ලක් මේකේ නම් මේ ලොකුවට වැටුණා කමක් නැහැ මචං. පේනවාදි තාච්චියේ. දැන් මේකට මචං තියෙන අපිට මිරිස් සනම්මනන් ටික දාගන්න. මේකේ මේ මූ ලෝභකමට පොඩ්ඩයි කඩලා තියෙන මිරිස්. මිරිස් හොඳට දාගන්න ඕනේ මේකට. අනේ මේ අරගේ යකෝ කරපිඤ්ඤා මේකට දාපුවාම කර වෙනවා. මේ මොනවද? 3-5. මචං අරගෙන් කහ ටික ගනින් කොහෙද කහ? ඊට පස්සේ මේකට දාගමු මිරිස් ටික. එකක් ඇතිනේ. මොකෙන්ද? මිරිස්ද? පිස්සුද බං සැරට දාමු. මම සැර කාලේ ඉන්න සුපිරි කොල්ලෙක් බං. මචං මේවා රෝලොග්නේ ඒව ගැන හිතන්න එපා. ඊට පස්සේ මේකට ගොරක කෑල්ල ටිකක් දාමු. රම්පේ කරපිංච දාන්න අමතකුණා ඇත්තටම මට. දැන් දාමු. මේ දිගට කඩලා පොඩ්ඩක් විතරක් දාමු අපි. මේක නිකන් මචං අර ආණ්ඩි හත් දෙනාගේ කැඳ හැලිය වගේ සීන් එකක් තියෙන්නේ. මතක් වෙන වෙලාවට දානවා. දැන් කරපිංච ටිකුත් දාමු. මේක හොඳට සුවඳ වෙන්න කොහමද මේක පාට ඇවිල්ලා තියෙද්දි මචං ඇත්තටම මරු ගති මා සුවඳ දෙනවනේ ඇත්ත කිව්වා හොඳයි බෙදපු තුන පහ වෙලා තිබුණා තව බෙදපු තුන පහ ටිකක් දාමු විශේෂ ප්‍රොඩක්ට්ස් එපා ප්‍රොමෝට් කරන්න එපා මට ස්පොන්සර් කරලා නැහැ කහ ටිකුත් දාගමු මේ යාළුවාගේ ගෙදර හැදෙන කහ හැබැයි ඌ ඒකට කිසිම දායකත්වයක් දක්වලා නැහැ අඩුම කහ පැලයකට වතුර අනේ මේ බොරු කියන්න එපා මාරිසි දාන්න එපා මම දන්නා නුඹ ගෙදර ගිහලා කාලා බීලා මේ මචං හොඳට දිනනවා දැන් මේකට අපි දාගන්න ඕනේ මොනවද
ඉලසාල් මචං ඇත්තටම තිබ්බේ නෑ උනාට බෝඩි මේ අංකල්ගේ ස්පොන්සර් වලින් විජය නෙමෙයි අපිට ස්පොන්සර් කරේ රාජා අංකල්. ඊට පස්සේ අපි ඒකට දාගන්න මචං එනසාල් නම් මන ටික. එනසාල් ටිකෙන් දාලා හරි. එනසාල් වි කරාමුණ ටික දාගත්තා. දැන් අපි මේකට දාගන්නවා වතුර. ඉදට මචං මේක ලිප දැන් අංකල් ලැවල්ලා දුන්න එකෙන් අපි දැන් අරගෙන මේකට දාගන්නවා. මේ මට මේකට තව මිරිස් දාන්න ඕන වගේ හැංගියක් දැන්. එපා දාන්න. දාලා මේකට දාගන්න අපේ මාළු කෑලි ටික. මේකේ හොදි ටිකක් මෙහෙම අරගෙන මේකට දාලා හොඳට දෙතුන් පාරක් කලවම් කරලා මෙන්න මෙහෙම වක් කරගන්නවා. ඊටස්සේ මචං මේක හොඳට ගොඩ ගාලා හැලෙන්න තමයි අපි වතුර මදි. ඒ කියන්නේ කිව්වේ වතුර දාන්න තව මේ වතුර ලුණු ටිකකුයි මිරිස් ලුණු ඕන්න. මිරිස් දාමු. තව මිරිස් නම් ඕන වෙන්නේ නැහැ බා. මේ අර මං කියන අර ලුණු ටික තුන පහ ටිකකුයි මිරිස් ටිකකුයි තව දාගමු. මොකද බැදුන්නේ නැහැ. තුන පහ ටිකක් දාමු. ලූල් මාළු හොද්ද හැදෙන ගමන් ඉන්නේ. දැන් ඉතින් පාන් ටික අරගෙන හොඳට කන්න තමයි තියෙන්නේ මචං. මේ ඉන්නේ මගේ පළවෙනි කැමරාමන්. මේ ඉන්නේ දෙවෙනි කැමරාමන්. හොඳටම වීඩියෝ ටික රෙකෝඩ් කරේ කවුද කියලා පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. එකද දෙකද කියලා. ඉදෙන ගමන් තියෙන්නේ. ගොඩ නම් ගානවා. මාළු එක නම් තාම ඉදෙන්න තියා තාම හිතලවත් නැහැ. මේ පැත්තෙන් බලපුවාම අත ඉදි ලස්සනට තියෙනවා. මේ පැත්තෙන් බලපුවාම අත ලස්සනට තියෙනවා. මට හිතෙනවා මේ හොද්ද නම් සුපිරියක්ම වෙයි කියලා. අපි හොඳට ගින්දර ටිකක් තව ඇදලා දාලා අම්මට තිරි තව ටිකක් වැටෙනවා. ගින්දර ටිකක් දාලා මේක හොඳට අකුල්ලා ගමු නෙමෙයි හොඳට රත් කරලා ගමු. මේ බුබුලු නම් දානවා නියමෙට. අද ලූල් මාළු හොද්දක් එක්ක. තනිකරම මචං ඉන්දියාප්ප නෙමෙයි පාන් මරන්න යන්නේ. පාන් භාග 4ක් ගෙනාවා. මායි තව යාළුවෝ දෙන්නයි අංකලෝ ඉන්නවා. පාන් එතකොට 4ක් තියෙනවා. ඇත්තටම පාන් 4 ගත්තේ යාළුවෝ දෙන්න. මේ ලූලා ගත්තේ මම. මුව ගගෙන් ඇල්ලුවේ නෑ බය වෙන්න එපා. මම මේකයි පස්සේ ලුණුවත් බැලුවේ නෑ. මට හිතෙනවා ලුණු පොඩ්ඩක් බලන්නත්. උනාට තාම රිදිලම දින්දා ලුණු බලන්න පොඩ්ඩක්. අවුල්ලාගේ. පොද්දන මචං ගොත ආගාදා හැලෙනවා පේනවනේ. පට්ට මාසයි කටට කෙලත් උනනවා. මොකද කාලෙකින් ලූන් මාළුවක් කන්න යන්නේ. මේ කුරුල්ලව දන්න කට්ටිය මොකෙද්ද කියලා දන්න කට්ටිය ඉන්නවා. පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මචං මේ ලුණු පොඩ්ඩක් බලන්න යන්නේ. මොකද මම මේක චුට්ටක් බීලා වෙලව රසට තිබ්බා. තව ටිකක් හොද්ද හැදෙන්න ඕනේ. මොකද මේක හැර වැඩි. අපි මාළු කෑල්ලකුත් ඔහොම කඩලා කාලා බලමු. සෙට්ද කියලා ගාන්න තැම්බිලාද කියලා මේ තියෙන්නේ. මේ තැම්බිච්ච එක නම් ගානවා හතත් පිච්චුණා. මේක ගොඩක් කූරු ගන්න බෑ මචං. මේ ලූල් මාළු කැඩෙනවා මේ. කුඩු වෙලා තියෙන දැනටම. මිරිස් නම් ගාන්න නෙවෙයි ස්පිරියට වැටලා තියෙනවා. මොකද අපි මිරිසට කන්නේ කියලා මම කිව්වනේ. පාන් නම් මැරුව හැකියි අද. මේක කපනවද මෙහෙමම කනවද? මේ කපන්න ඕනේ නෑ නේ බා. කපන්න ඕනේ අතේ තියාගෙන කමු. අතනනේ කන්නේ. දැන් නම් මේක හරි හොද්දත් හරි. මම මේ දීසිය ගත්තේ මචං මේ අපේ මාමට ටිකක් දෙන්න. මොකද මාමට වීඩියෝ අපි කරන්න අර පොඩ්ඩක් පල්ලෙහාටනේ යන්නේ. මාමට ඒ හරියට එන්න බෑ කියලා කිව්වා. බෑ කිව්වේ නෑ ඉතින්. අපි උනට දාලා දෙනවා මාමට. ගිහින් මාමට දෙමු. මාමෝ මෙතන නෑ මාමේ. මේ දින මචං. හොදි නාවලා තමයි තියෙන්නේ. මේ අපේ පාන් එක තියෙන්නේ. අපි යනවා දැන්. පොඩි ඇලපාරක් තියෙනවා එතන කණ්ඩ. දැන් මචං ඉතින් මෙතන කණ්ඩ තියෙන්නේ. මම මෙතන බිම ඉඳ ගන්නවා. මේ වතුරට කකුල් දෙක දාගත්ත ආතල් එකේ කණ්ඩ තමයි තියෙන්නේ. මුලින්ම මම මචං පාන් එකක් ගන්නවා මේකෙන්. මුලින්ම මම මේ කොනකින් පටන් ගන්නම්. මේකෙන් කණ්ඩ පටන් ගන්නම් කියලා ඉන්නේ. අපි වෙන භාජන මොකුත් ගෙනාවේ නැහැ. කෙලින්ම මේකේ තමයි කණ්ඩ හදන්නේ. තේකුත් තියෙනවා මු හදාගෙන උඩ කණ්ඩ තේ ඕනේ. හොඳට මේකේ පොඟවලා තව ලොකු ලූළු මාළු කෑල්ලක් ගමු බා. මේ තියෙන්නේ ලූළු මාළු. ඉන්න යන්නේ මචං කිව්වා කියලා. අම්මා පිච්චෙනවා බා. හෝ ලූල් මාළු වෙන්නේ නැහැ බං අතට. මේ කව. ඒක හයි බං. ලූල් මාළු. මාළුව ටොප් බා. මට තුයන්න බුලම බලාගෙන යද්දි. ඒ වුණ දාපන්. ඒකත් දාගත්තා. මේ අඩේ මං හිතුවට වඩා ලූල් මාළු සුපිරියට ඇවිල්ලා. මේ මං පළවෙනි පාරම මචං ලූල් මාළුවා කිව්වේ. ඇත්තටම කියන්නේ ඇත්තම අදහස් දක්වපු රසයි. මොන හරි කියපන්. රහයි බං සිරාටම රහයි. රහයි මෑණි. හොදිය ගන්නට රහයි ඔක්කොම වඩා. හොදිය රහයිනේ. මං හොද්ද හොඳට හැ කරා. ඉතින් මචං ලූල් මාළු. හැ කරනවා කියන්නේ හොද්ද හින්ද වෙනවට බං. අපේ ලූල් මාළු අනිත් මාළු තරම් එහෙම ලොකුවට රස නැහැ.
හයි බං ඒක. මේකේ හොද්ද රහයි වුණාට මම හිතුවේ මෙච්චර රසට දියයි කියලා. අපි මේ හැදෙනින්ද බොරු නෙමෙයි දැන් ඉතින් මුන් දෙන්නගේ එහෙනම් මූණෙන් පේන්න බෑ. එපා වෙලා වගේ බොරු කරනවා නම්. මේ බලන්න. ඇබ්සලූට්ලි පට්ට. මට මතකයි අර අනුරාධපුරයේ යද්දි බං අර කාර්යය නවත්තලා තියෙන බා වැව් මාළු සමග රොටි අරන් පාම්මනම් සීන් එක. අඩෝ කඩයක් දාමුද බා? අඩෝ ඊට වඩා හොඳයි. මම උඩ තියෙනවා. මම බොල් දරන්නේ මම බොල් දරන්නේ. රහයි බං. සුපිරි. රහයිනේ. සාමාන්‍යයෙන් අපේ කවුරු බොරු කිව්වත් අපේ මැනියා බොරු කියන්නේ නැහැ. ඌත් කියනවා නම් රහයි කියලා. ඉතින් ඇත්තටම පට්ට. පට්ටම කියන්නේ ඉතින් මටත් පට්ට මේ. ලූල් මාළු කෑල්ලක් මේ හොඳට කලවම් කරලා කොහමද ගද්දි මේ තියෙන්නේ රහයි බං. පාම් මරන්න පුළුවන් බං. මම කාපු ලස්සන මාළු ගොද්ද බං. අඩෝ සිරාවට thank you මේකෙත් මචං අර මේකෙත් මාර ආතල් එකක් තියෙන හේතුව මේ ආයේ මේ රහට ගිහලා ගෙදර ඉතරයි මං කෑවේ. සුපිරි බං. මචං මේකේ හැම කෑල්ල තමයි මං මාළුන්ගේ මොනවද මාර මාස මේ මේක හොඳට ඉදිලා තියෙනවා. අයි මම කන හින්දා අගේ කරන්නේ නෙමෙයි ඇත්තටම රසයි. මාළු වලට වඩා ආස මේ හොද්ද ගන්න බෑ හොද්ද මරු. මේ කටත් අඩුයි. හුළුන් කටු අඩුයි බෑ. අයි දවසක අයි මොන හරි ගෙනලා අයි තුන් කමු බා. සර නෑ බං ඔක්කොල. ඇහැ කරන්නේ හොඳට. 3-5ම වැඩිපුර දෙම මිරිස් වලට. උඹලා ඉතින් මම වැඩි කිව්වා මිරිස්. උඹට මතකයි දාදු චිකන් එක. ඔය 1270 මචං 4 දිනකේ බඩ සුපිරියටම පිරුණා. අනික බං අපි හැමදාම 100 200 කකා ඉන්නවා. ඒවා 100 200 නෙමෙයිනේ අපි 200 300 එහෙමනේ කන්නේ. කැම්පස් එකේ තියෙන මාළුට කනට ගහලා පෙන්නන්නේ මොකද්ද කියලා. ඒලට වැරද්දක් කියන්න බෑ බං මොන්. ගහන 200 ගාන හින්දා අර පරණ ඒවත් බැදලා උයන්නේ ඒ හින්දානේ. ඒ හින්දා රසත් නෑ බං. හොද්දටම බහැලා තිබ්බ මාළු කැඩිලා බං. ඒකයි ඒ රස රැයට කන්න ඉතුරු කරන්න හැදුවේ. ඒකේ තරම් රසයි බං අපි කෑවා. අපේ රූබියා බං දවසක අනිවාර්යෙන් ඔය දෙන්න එක්කෙනෙක් වටනවා බං. මම දාම් පන්නවා. මචං අපේ අවසානට ඇවිල්ලා තියෙන අපි මේක පිහලම කෑවා. අවසානයේ බොහොම දුකෙන් මේ ඉවර කරන්න වෙනවා. සෑන් ඉවරයි. බැටරි තඩින්ද අර ඔක්කොම කනවා පෙන්නන්න ඉතින් කණ්ඩ දෙයක් නැහැ ඉවරයි. මේ කටින් ඉවර කරමු. මේ වගේ රෝලොක්ස් මේකේ තියෙන බං. ඒකත් ගති. ඉතින් වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මේ වගේ රෝලොක්ස් දිගටම බලන්න ඕන නම් ද වනසිංහ වේ එක්ක නැද්දලා ඉන්න මම හෝල්ද වනසිංහ